Hi, මචං ටුඩේ ස්පෙෂල් කිව්වට වීකෙන්ඩ් ස්පෙෂල් තියෙන්නේ ඩේලි දෙනවා ආතල් ආයි කියලා වැඩක් නැහැ. මේ හොදි ඕනේ නැහැ, මල් ඕනේ නැහැ, ඩෝප් වෙන්නේ ඕනෙත් නැහැ, ආතල් ගන්න නම් මනම් කිසි දෙයක් ඕනේ නැහැ. පට්ට ආතල් දෙන්නේ මේ ඉස්ලාම් මචං කමෙන්ට් එකකට වැදගත් සහෝදරයෙක් කමෙන්ට් එකක් දාලා දුන්නා. ඒකට රිප්ලයි එක ඊළඟට ආණ්ඩුවේ රස්සාවල් ඉල්ලන උපාධිධාරීන්ට පොඩි අවවාදයක් දෙන්න තියෙනවා. ඊළඟට ටුවරිසම් විත් ඒලියන්ස් මචං අලුත්ම සංකල්පයක් ඒ ගැන පොඩ්ඩක් කතා කරනවා. ඊළඟට මචං අර දෙනවා කිව්වනේ අප නැති පොලි නැති බැංකුවක් ඒ වෙනුවට මචං සුක්‍රාණු බැංකුවක් දීලා තියෙනවා. හරිද? සුක්‍රාණු බැංකුවක් දීලා හොඳ දෙයක් ඒක. නමුත් අපිට මචං ඉතින් ඒක ජෝක් එකක් නේ. ඉස්සෙල්ලා දෙනවා කිව්වේ මචං එහෙම බැංකුවක් නෙවෙයිනේ. අප නැති පොලි නැති බැංකුවක් දෙනවා කිව්වේ. දැන් ඒ වෙනුවට සුක්‍රාණු බැංකුවක් තියෙනවා. ඉතින් අපි මේ ගැන පොඩ්ඩක් කතා කරමු. මුලින්ම මචං අර මේ කමෙන්ට් එකක් දාලා තියෙන සහෝදරයාට ඒ සහෝදරයා මේ කියලා තියෙනවා මට අම්මත් එක්ක අහවල් එක කරන්නයි කියලා. මෙහෙමයි සහෝදරයා, මෙහෙමයි මචං. සහෝදරයා කියන්නේ නැහැ අපේ ක්‍රමයට මේ අපි මචං අපේ પરම්පරාව ගානකට ඉස්සෙල්ලා ඒ ගෝත්‍රිකත්වයෙන් මිදලා තියෙන්නේ. ඒ කියන්නේ අම්මත් එක්ක පුංචි අම්මත් එක්ක අහවල් එක කරන ඒවා, එතකොට ওই ලැට් වලවල් කඩන් කන ඒවා, අසූචි කන ඒවා, රෝමේ වලින් මචං ගොඩාක් කල් ඈත් වෙලා. ඉතින් මේ ඒවා වලින් උඹලා කරන ඒවා අපිට කරන්න බෑ. අනිත් එක උඹලගේ නායක සහෝදරයෙක් කියනවානේ මචං ශිෂ්ට සම්පන්න දේශපාලනයක් කරන්න කියලා. ඒ වගේ කමෙන්ට්ස් දාන අයත් ඉන්නවා. ඒ සහෝදරයෝත් ඉන්නවා. ඉතින් ඒ සහෝදරවරු වගේ පුළුවන් නම් හැදියන් මචං මේ උඹලා කරන ඒවා අපිට කරන්න බෑ. ඒ අම්මලත් එක්ක පුංචි අම්මලත් එක්ක අහවල් එක කරන්න කිව්වට අපිට කරන්න බෑ මචං. ඒකට සෝරි. හොඳේ. ඊළඟට මචං මං ඊළඟට ගත්තේ මචං අර ආණ්ඩුවේ රස්සාවල් ඉල්ලනවානේ. උපාධිධාරීන් ඇවිල්ලා අතන දියතු වෙන ගාවට ලැජ්ජා වෙන්න ඕනේ. උපාධියක් අරගෙන රස්සාවල් ඉල්ලනවා නම් මහපාරේ මොකද්ද මචං ඔය ගන්න උපාධිය? මේ උපාධි නැති කොල්ලෝ කෙල්ලෝ අගේට රස්සාවල් කරලා ජීවත් වෙන්නේ. මොකටද ඔය ගත්ත උපාධිය? ඇති වැඩක් නැහැනේ. අනිත් එක දැන් අපිට අදාළත් නැහැ ඇත්තටම. අපි කැමති පැත්තක මිනිස්සුත් නෙවෙයි ඔය ඡන්දෙ දීලා පත් කරගත්තේ ඒගොල්ලෝනේ. ඉතින් එයාලා තේරුම් ගන්න ඕනේ දැන් මේ හඳුන්නෙත්තිලා කාරි කවුරු හරි කිව්වනම් අනිත් එක හිච්චි සහෝදරයා කියනවා කෙලින්ම චතුරංග බෙසින් එයාලා එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා. එහෙම රස්සාවල් දෙනවා කියලා කිව්වේ නැහැලු. හැබැයි දැන් හඬපටයක් දාලා මේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ මේ අර කවුද පෙරටුගාමියේගේ ඒ උන් අනේ ඕකුන් නම් ෆෝම් කරන්න එපා. ওই මීඩියා වලින් මන්නම් පින් සිද්ධ වෙයි. ඔය 100ට 3ක් තියුණේ ෆෝම් කරලා මේ පේනවනේ මේ කන පරිප්පුව අරකේ ඉන්නේ ඊට වැඩිය දරුණු මීහරක් බූරුව මිනිමරුව ඒකේ ඉන්නේ. ඉතින් ඒකේ ඉන්න පොඩ්ඩක් පරිස්සමෙන් ওই මීඩියා වල ඕකුන්ට නම් පබ්ලිසිටි දෙන්න යන්න එපා. ඉතින් මේ අර සහෝදරියන්ට කියන්න තියෙන්නේ මේ දැන් මෙයාලා දැන් කිව්වා තමයි මෙහෙම එයාලගේ රස්සාවක් හම්බුනම ඔයාලගේ රස්සාවල් දෙනවා කියලා කිව්වා තමයි. ඒ කිව්වට දැන් එයාලා ඇමතිවරුනේ. හරිද? එතකොට හඳුන්නෙත්ති සහෝදරයාට හඳුන්නෙත්ති ඇමතිතුමාට සමා වෙන්න ඕනේ. ගරු හඳුන්නෙත්ති ඇමතිතුමාට ලොකු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මොකද මාතර ගඟේ මේ කිඹුල්ලු එක්ක. හරි. ඔය දැන් එයා අර කවියක් කියනවා අර අවුකන කියන්නේ මේ අවුව කන පිළිමේ වගේ. දැන් මෙයා අර පාරු කවියක් තියෙනවා. ඔය ඉස්සර බදු ගහපු මේ ටැක්ස් අරක ගහලා තියෙනවනේ නිල්වලා ගේන පාරුවලට. ඒකට හදාපු කවියක්. දැන් පොර ඒ කවිය කියලා කියවම මාතර ගඟේ ඉන්න කිඹුල්ලිගේ පැටියා ෆේමස් කවියක්. ඉතින් ඒ කවිය කියලා පොර ඉඳන් කියනවා ඉස්සර මේ නිල්වලා ගඟේ හිටපු කිඹුල්ලු මිනි කෑවේ නෑලු. දැන් තමයි මේ අර රනිල්ගේ යුගයේ හරිය ඔය මේ 77 වසරක සාපේ ඉඳලා මුන් පුරුදු වෙලා තියෙන්නේ මේ මිනි කන්න. එතකොට දැන් මෙයා ප්‍රොජෙක්ට් එකක් හදනවා කිඹුල්ලුත් එක්ක සාකච්ඡාවක් යනවා මේ දවස්වල. මේ මිනි කන් නැති වෙන්න අර ඉස්සර හිටපු සිස්ටම් එකට ඉස්සර උන් චොකලට් කාලා තියෙනවා. එතකොට උන්ට චොකලට් දීලා මේවා කරලා මචං මේ හඳුන්නෙත්ති ඇමතිතුමා ගරු හඳුන්නෙත්ති ඇමතිතුමා එයා ඒ ප්‍රොජෙක්ට් එකේ ඉන්නවා. ඉතින් අර මම දැක්ක තව වසන්ත සහෝදරයාට කරදර කරනවා සමාවෙන්න ශ්‍රීමත් වසන්ත ඇමතිතුමාට කට්ටිය කරදර කරනවා කෝල් එකක් කරන් දිගට හරහාට කෝල් කරන්න එපා මේ මිනිසුන්ට. වෙන වැඩ තියෙනවා ඇමතිවරු වුණාම. ඒක තේරුම් ගන්න මේ ඕගොල්ලෝ ඔයාලත් එක්ක ඉඳපු සහෝදරවරු නෙමෙයි. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා ටයි කෝට් අඳින ඇමතිවරු. මේ මිනිසුන්ට වැඩ තියෙනවා. ඉතින් කරදර කරන්න එපා. විනාඩි 5කට කෝල් 3ක් ගත්තාම අලිවට කැඩුනා කියලා. අලිවට කැඩුනා අලින්ට කියලා මොකක් හරි ප්‍රශ්න විසඳ ගන්නවා මිසක් අලිත් එක්ක සාකච්ඡාවකට ගිහිල්ලා
මේ මැති ඇමතිවරුන්ට කතා කරලා කරදර කරන්න එපා. ඔයාලට තේරෙන්නේ නැහැ මේ මිනිස්සුන්ගේ වගකීම් කොච්චර වැඩ තියනවද? මංචි එකත් එක්ක බිස්නස් තියෙනවා. සුපෝෂා දන්නා රෝමේවා වැඩ තියෙනවා. එතකොට අර රේන්ජ් රෝවර් එකේ ඇතිනේ වැඩ අර වෙන්දේසියක් දානවා කිව්වා. මේ මනුස්සයට කියලා කොච්චර වැඩද? කරදර කරන්න එපා කරුණාකරලා ප්ලීස්. ඊළඟට ගෙනාවේ මචං tourism with aliens. අන්න මචං සංකල්ප. මචං මේ ඇත්තටම මේ මිනිස්සු මචං කොහමද මචං අපිට මිස්සුනේ? රූපවාහිනී සංස්ථාවේ මචං පාඩු ලබනවා කිව්වනේ. අන්න ඒකේ තිබුණේ සාකච්ඡාව මහාචාර්ය ටිකිරි බණ්ඩාරලාගේ සරත් පොළොන්නරුවේ ඇමති හරි නියෝජ්‍ය ඇමති තුමෙක් මචං. අන්න මචං මොළ. හරිද? වැඩක් නැහැ කියලා ටුවරිසම් අර එතකොට මේ අපේ කවුද ටුවරිසම් මිනිස්ටර් අපේ විජිත යටත් විජිත සහෝදරයා මේ booking.com එක ටැක්ස් ගහලා කලවලා ඒකේ booking කියලා p අකුර ඉස්සරහට දාලා booking.com එකක් හදනවලු ඕස්ට්‍රේලියාවේ. එතකොට මචං එයාගේ ඒ වගේ සංකල්පයක් යනවා. මේ අපේ මහාචාර්ය ටිකිරි බණ්ඩාරලාගේ සරත් රූපවාහිනී සංස්ථාවට ඇවිල්ලා කියනවා මචං කොහෙද මේ පාහියංගල නෙමෙයි කොහෙද යා කියන විදිහට මචං එනවලු පිටසක්වල ජීවීන් ඒ පැත්තේ තියෙන ගලකට එනවලු මචං. මොකද්ද ඒ ගලේ නම මම මේකේ ලියාගත්තා. දහයියා ගල. දහයියා ගලට මචං පිටසක්වල ජීවීන් එනවා. හරිද? එතකොට පියාඹන පිරිසියාරෝ මේවා එනවා. එතන මචං ටුවරිසම් කියන්නේ දැන් අර ඉලොන් මස්ක් පුකයිරාගෙන try කරනවා මචං SpaceX කියලා 2029ද කොහෙද මේ අඟහරු වලට ටුවරිස්ලා ගෙනියන. හරි ටුවරිසම් කරන්න අඟහරු වල. ඒක 2050 දී කොහෙද මේ ඒකේ ඒ හොටෙල් ගාලා අර මේ ඊට ඉස්සෙල්ලා මට ඉලොන් මස්ක් කියන හාදයට කතා කරලා මේක ප්‍රොමෝට් කරගන්න මෙතෙන්ට 10 ගල. හරි 10 ගල මචං දැන් මේ බලන්න මේ මහත්ය බලන්න මේ බුද්ධිමතුන් මචං මේ බුද්ධිමතුන් මේ මිනිස්සු එව්වේ නිකන් නෙමෙයිනේ මේවා මචං මොළ නෙමෙයි මොළ ගෙනියන නැව්. ඉතින් දැන් එතන මචං ඒ ගල වටේට හොටෙල්ස් ගන්න පුළුවන් නැත්නම් ස්පේස් ස්ටේෂන් එකක් හදන්න පුළුවන් මචං. ඉලොන් මස්ක් ගෙනල්ලා හරිද? එතකොට ඔය වටේ පිටේ තියෙනවා තව ගල් මචං පිදුරුතලා ගල තියෙන්නේ මචං උඩ. තව තියෙනවා මොනවද දිබුලා ගල. එතකොට අර රනිල් වික්‍රමසිංහගේ තොප්පි ගල. හරි ඔය ගල් වටේ මචං හෝටල් ගාලා අර මේ කොහෙද මේ තියන්නේ දඹුල්ලේ සීගිරිය පැත්තේ තියන්නේ. හරි හෙරිටන්ස් කියලා. ඒ වගේ කණ්ඩලම හෙරිටන්ස් ඒ වගේ මචං කැලේ ඇතුලේ ගාලා මචං ඔය පැත්තේ අලි අරේමේ ඉන්න කොටි නෑ කොටි ඔක්කොම මරුවනේ. එතකොට සිංහල කොටි ඉන්නේ දැන් ඉන්නේ. දෙමළ කොටි නෑ. ඉතින් මේක මචං පැරඩයිස් එකක් කරන්න පුළුවන් සංකල්පයක් ඒක. මොකද දැනටත් මචං ওই ඉන්දියාවේ වුන් එනවා රාවණා නාපු ඇල්ල බලන්න එනවා. රාවණාගේ ගුහාවක් තියෙනවා සීතා නාපු මේකක් තියලා කියලා සීතා වැඳපු කෝවිල කියලා මචං එතන අලියාගේ අඩි සලකුණු සීතා කියපු තියලා මාත් කාලයක් ටුවරිසම් කරා අම්මට කිරි. එතකොට අර හනුමා කරේ තියාගෙන ආපු මේ කෑල්ලක් තමයි අරේ වැටලා තියෙන්නේ කොහෙද මේ උණවටුනේ. උණවටුනේ වැටලා තියෙන්නේ අර ඒකේ බේත් තියෙනවා. ඒ හනුමා කරේ තියාගෙන බේත් ගේනකොට කාටද රාමටද කොහෙද වැටිච්ච කෑල්ලකින් තමයි ඇදිලා දෙන්නේ. මචං හදන්න පුළුවන් සංකල්ප. අන්න මචං මිනිස්සු මන්නම් කියන්නේ මේ ටුවරිසම් මචං මේ අයින් කළා යටත් විජිත සහෝදරයාට මචං දෙකක් කරන්න බෑ මේ ටුවරිසම්ුයි මේ ෆොරින් මිනිස්ටර් මචං සුද්දොත් එක්ක කතා කරන්නේවල් ලේසි වැඩද මචං. හරිද? මන්නම් කියන්නේ මේ මිනිස්සයා මේ නියෝජ්‍ය ඇමතිකමෙන් අයින් කළා ටුවරිසම් දෙන්න ඕනේ මේ මිනිස්සයාට. බලන්න ඒකේ අනිත් එක දැන් කොහොමද පොළොන්නරුවට යනවා අනුරාධපුරයට ටුවරිස්ට්ලා යනවා අඩුයි මචං. හරි. එතකොට ඕක තියෙන්නේ ඔය පොළොන්නරුවේ පැත්තෙන් මේ කොහෙටද අර සර්ෆින් කරන්නේ. එතකොට ඔය සර්ෆින් කරන්නේ ආරුගම්බේ පානම ඒ පැත්තට මචං එහෙන් යන්න පුළුවන් යන ගමන් මේ අර කඩදාසි ෆැක්ටරිය එහෙම පෙන්වන්න පුළුවන් මචං. අර 70 70 යුගයේ මාර ෆැක්ටරියක් තියෙනවා ඒ වාලච්චනේ ඒවා පෙන්නගෙන මචං ටුවරිසම් මේ මිනිස්සු මචං ඇත්තටම කොහෙන්ද මිස්සුනේ බොරු නම් මචං ඔන්න මම වීඩියෝ එක දානවා වීඩියෝ එක බලහන්කො. රූපවාහිනී සංස්ථාවේ මචං අනිත් එක මාර මාධ්‍යවේදියෝ මචං උනුත් දෙනවා තව අයිඩියාස්. ඒ වගේ මිනිස්සු මචං එතන
ඒ තනතුරු වල තියන්න නරකයි. මම නම් කියන්නේ ඒ නිවේදකයෝ තුන්දෙනාම මේ දාන්න ඕනේ ටුවරිස්ට් බෝඩ් එකට. ඌ දාලා ටුවරිසම් මචං ආයේ අරුගම්බේ අරව මේවා ඉවරයි මචං. මෙතන ස්පේස් එක්ස් කරන්න ගියාම ඉලොන් මස්ක් කියන හදේ ඇවිල්ලා. කෙලින්ම කතා කරන්න තියෙන්නේ එක කෝල් එකයි දෙන්න තියෙන්නේ දීපු ගමන් වැඩේ හරි. වීඩියෝ එක බලහන්කෝ. ඔය සංචාරක කර්මාන්තය ගැන කියපුවේ ඔබේ පුරවරේ පුලුතිසි පුරවරේ දැන් ජනාධිපතිතුමා අයවැදී යෝජනා කළා හොඳ ගමනාන්තර ටිකක් හදාගමු දේශීය වශයෙන් කියලා. පොළොන්නරුවේ ගමනාන්තර ටිකක් අලුතෙන් කොයි වගේ තැන්ද ඔබ තෝරගෙන තියෙන්නේ සංචාරක ගමනාන්තර? දිඹුලාගල ගත්තොත් අර ලෝකයේ දැන් පිටසක් වල ජීවීන් ලංකාවට ගොඩ බහින කියලා ජනප්‍රියම මේ කඳු ගැටය තියෙන්නේ මාදුරායි ඩෑම් එකට දකුණු පැතින් 10 ආගල. ඉතින් ඒක ලෝකේ විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් කරන්න පුළුවන්. ගොඩ බැස්සේ නැතත් අපි ගොඩ වහිනවා කියලා කොහොමද දිනු කළ ගමු අපි ඒක නේද? බැස්සේ නැතත් නෙවෙයි. දැනට එහෙම අර ජනප්‍රවාදය සහ ඒකේ පිහිටීම අනුවත් ඒක පැහැදිලි වෙන්න කරන්න පුළුවන්. එහෙම ලෝකෙට ගියපු පණවිඩයක් තියෙනවා. ඉතින් ඒ පණවිඩය අපි පෝෂණය කරන එකනේ කරන්නේ. ඔව් එච්චරයි. ඒ ආශ්‍රිත වෙනම සංචාරකින් පිරිසක් ඉන්නවා. ඒකට තියෙන විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඒක හොයන්න ඕන අපි. ඒක හොයලා ඒක පෝෂණය කරන්න. ඒකට කැමති මිනිස්සු ඉන්නවනේ. නේද? ඒක අපිට ප්‍රයෝජනය කරගන්න ඉතාලම හැකියාව තියෙනවා. ඔව්. මෙමයි සරත් සහෝදරයා අපිත් ඉතින් ඔය හිටපු ගමන් මේ අරව මේව පාවිච්චි කරලා ගල් මල් අරව මේව පාවිච්චි කරලා හඳට යනවා. හරිද? රොකට් වල ඒව හඳට යන අරේ මේ තියෙනවා. මචං මෙමයි සහෝදරයා මචං කියලා කියන්නම් මචං සරත් මචං රූපවාහිනිය සාකච්ඡාවකට එනකොට මචං ඒව ගහලා ඉන්න එපා. හැබැයි නියම බ්‍රෑන්ඩ් එක මචං පුළුවන් නම් ඔබට මට පුළුවන් නම් ඒ බ්‍රෑන්ඩ් එක පොඩ්ඩක් කියන්න. හරි එච්චරයි. ඒ ඇති ලොකු උදව්වක්. ඊළඟ එක මචං අර පොලි සහ මේ මොනවද අපවුන් නැති බැංකුවක් දානවා කොට මචං සුක්‍රාණු බැංකුවක් දාලා දෙනවා. මේක මේ හොඳ දෙයක් ඇත්තටම. අපි ඉතින් ඒක ජෝක් එකකට ගත්තට. හැබැයි ඒ දොස්තර මාත්‍ය මම දැක්ක අද මේ රූපවාහිනියකේම කියනවා මේ ඩෝනස්ලට එන්න කියලා. හරිද? ඔතකොට ඔය දැන් ඩෝනස්ලා කියන්නේ මේ සුක්‍රාණු දෙන්න එන්නේ කියලා. එතකොට දැන් මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ මේ වාසෙත් කමී කියලා සත්කමක් කරගන්න කියලා සල්ලි දෙනවා කියලා කොල්ලෝ ගිහිල්ලා මේ දැන් උන් දන්නේ අනාගතේ ළමයි හම්බ වෙන්නේ අර මේ කියලා උන් හම්බ වෙන පොඩි ගන්න ඒ කාලේ හැබැයි ලොකු ගානක් 250ද 200ද දුන්නා මේ අර ලේදන් දෙන්න යන්නේ පැකට් එකක් අර ත්‍රිපෝසාරෝ පැකට් අපේ වගේ අපේ උන් ගිහිල්ලා මේ වාසෙත් කමී සත්කම කරගෙන ආවා. දැන් ඒ වගේ මචං මේකට හැම කොල්ලයි බල්ලම මේ දොස්තර මහත්තුරුන්ට මම කියන්නේ. ඉතින් ඒක ලොකු දෙයක්. ඒක මේ මන්නම් කියන්නේ දැන් මේ 159 දෙනෙක් ඇවිල්ලා මේ ලංකාවේ ලොකු වෙනසක් වෙලානේ තියෙන්නේ. 74 එක සාපේ ඉවරයිනේ. දැන් පොය 6ක් ගෙවිලා දැන් මේ අලුත්ම බුද්ධිමතුන්ගේ වේයක් යන්නේ. හරි. සර්ටිෆිකේට් අරවා මේවා ඉල්ලන්න එපා. එතකොට මේ මිනිස්සු අමාරුවේ වැටෙනවා. ජපානයේ යන්නයි අර මේ. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්නවා 159ක්. හරි. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ඉඳලා ඒ දිගටම යනකම් ওই ඉස්සරහා පෙළ ওই බුද්ධිමත් කියන්නේ ආයේ මොල කියන්නේ මොල අර කිව්වා වගේ මොල. මේ වගේ සරත් සහෝදරයා වගේ ඒලියන්ස්ලාගෙන් ටුවරිසම් කරන මහත්වරු. හරි. ඒ වගේ එතකොට එයාලට මචං සපෝට් එකට ඉන්න ආචාර්යවරු නිර්මාල් රංජිත් දේවසිරි වගේ අය. එතකොට මම දැක්කා මහේෂ් අපුගොඩ මේ ආචාර්ය මහේෂ් අපුගොඩ වගේ අය. එතකොට මේක වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ අන්තිම හොඳ ආණ්ඩුවක් කරේ මේ කියලා තියලා තියෙනවා. මේ වගේ බුද්ධිමතුන් ඉඳිද්දි අනිත් එක රහස්‍යභාවය රකින්නවනේ. දැන් ඔබතුමන්ලා දොස්තර මාතුරු ඒකින්ද මං කියන්නේ මේ හැම කොල්ලගේ බල්ලගේම මේ සුක්‍රාණු ගන්න යන්න එපා. මේ හරිම ලේසි වැඩේ. ඔබ මේ ඔයාලට තියෙන්නේ ડોක්ටර් ගෝමා එකෙන් හරි යුනියන් තියෙනවනේ ඔයාලගේ මොකක් හරි යුනියන් එකකින් මෙයාලට මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මැති ඇමතිවරු ආචාර්ය මහාචාර්යවරුයි මේ ආණ්ඩුවට සපෝට් කරන ආචාර්ය මහාචාර්ය අන්න එයාලගේ මේ සුක්‍රාණු ගන්න මේ නැතුව මේ අපි වගේ පිස්සු උටංගා අරුමුන් ඇවිල්ලා උතන පිස්සු කෙලි මේවා දීලා ඊළඟට සංසාරේ මෙලොරක් නැති පිස්සු බී වෙන්නේ මේ රටට. ඉතින් උගත් බුද්ධිමත් පරපුරක් අනාගතේ හරි බී කරගන්න මම නම් කියන්නේ ඊටාම හොඳ සංකල්පයක්. මේ
ශුක්‍රාණු ටික අරගෙන අර ගොල්ලොන්ගෙන් ශුක්‍රාණු අරගෙන වැඩේ කරන්න ගිහලා එන්නම් මචං ගුඩ් බයි. පචවිදින ඒව අහන්න අපි වේලුනගිනි අව්වේ හිල්බාට ජොක්කු අමුඩ ගහන් තමයි ටුවර් ගැහුවේ කටරෝල් කරලා ඇස් පතලොකු කරලයි බොරු කිව්වේ රැල්ලටත් කෙලවෙලා වාගෙයි වැල්ලට ගොඩ ගැහුවේ ඇදගෙන නෑවට හඳුනා ආර්ථිකේ දැනුම බෝම සල්ෆියුරික් ග්‍රෆයිට් ටික එනකොට බොටයි බංකෝමා පොල ඔතලා ගන්නේ ගස් ලබුවල නෑ ආතල් සීමා මේ පපුව ඇතුලේ චේ පොල් පොට් ස්ටාලින් මාමා මේ පපුව ඇතුලේ චේ පොල් පොට් ස්ටාලින් මාමා